අයිබෝවන් මම නිසංසලා හරිවංශ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වන කණ්ඩායම නියෝජනය කරනවා. මම 21 වන සමූහයේ සම්බන්ධීකාරකවරිය විදිහටත් කටයුතු කරනවා. PD 25710 656 කියන්නේ මගේ ශිෂ්‍ය අංකය. අද මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ භාවිතයේ තියෙන වැදගත්කම ගැන. මෙතෙන් සිට අපි බලමු අධ්‍යාපනය සහ තොරතුරු sannivedana තාක්ෂණය අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද? ගුරුවරයෙකුට ඉගැන්වීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කොහොමද තොරතුරු තාක්ෂණය ඉවහල් වෙන්නේ? ඒ වගේම ශිෂ්‍යයින්ට ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය පහසු කර ගැනීම සඳහා කොහොමද තොරතුරු තාක්ෂණය පදනම් වෙන්නේ අවශ්‍ය වෙන්නේ? ඒ වගේම දුරස්ත ඉගෙනුම කොහොමද කරන්නේ? ඉගෙනුම් කළමනාකරණය සඳහා තොරතුරු තාක්ෂණයේ තියෙන වැදගත්කම වගේම අධ්‍යාපන තාක්ෂණයේ නව ප්‍රවණතා ගැනත් කතා කරමු. වර්තමානයේ වෙනකොට සාම්ප්‍රදායික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම අභිබවා ගිහිල්ලා අධ්‍යාපන පද්ධතිය ඩිජිටල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද නිසා පරිවර්තනීය වෙනසකට ලක් වෙලා තියෙනවා. ඉතින් මෙය තාක්ෂණය සමග බද්ධ වූ නවීකරණය වූ ක්‍රියාවලියක්. මේ හරහා අපිට ලැබෙනවා සිසුන්ගේ ආකර්ෂණය ලබා ගැනීමේ හැකියාව. ඒ වගේම මේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා ඉගැන්වීම කිරීම හරහා ගුරුවරුන්ට ශිෂ්‍ය ආකර්ෂණය දිනා ගැනීම වගේම තමන්ගේ කටයුතු පහසුවෙන් කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. ඉගැන්වීම සඳහා ගුරුවරයාට තොරතුරු තාක්ෂණය ආධාරකයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. පාසලේදී පන්ති කාමරය තුල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීමේදී ඉගෙනුම් ආධාරකයක් විදිහට තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සඳහා විවිධ උපාංග අපිට පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් විස්තර කරන්න අපහසු පාඩම් සිසුන්ට පැහැදිලි කරන්න රූප සටහන් සජීවීකරණ සහ වීඩියෝ දර්ශන යොදා ගන්න පුළුවන්. මේ සඳහා සුහුරු පන්ති කාමර දැන් පාසල් පද්ධතින් තුල ඉදි කරලා තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික සමර්පණ නැත්නම් ඉලෙක්ට්‍රොනික සබ්මිෂන්ස් යොදාගෙන විෂයට ආකර්ෂණයක් ඇති කරන්න ඉගැන්වීම සහ ඒ සඳහා අවශ්‍ය පැවරුම් සකසා ගන්නත් පැවරුම් ලබා දෙන්නත් ගුරුවරුන්ට හැකියාව තියෙනවා. ඩිජිටල් අධ්‍යාපනය නම්‍යශීලී සහ ආකර්ශනීය බවින් ඉතාමත් වැඩි. ඉගෙනුම් ඉගැන්වීම් කටයුතුවලදී විද්‍යුත් අන්තර්ගතයන් පාවිච්චි කරන්න පුළුවන්. ඕඩියෝ සහ වීඩියෝ ඒ සඳහා යොදා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ෆ්ලිප් ක්ලාස්රූම් මෙතඩ් නැත්නම් පෙරළුණු පන්ති කාමර ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පන්ති කාමරයේදී ඉගැන්වීම් කාර්ය කරන්න කලින් සිසුන්ට අත්දැකීම් ලබා ගනිමින් කලින් ඉගෙන ගන්න අවශ්‍ය ඉගෙනුම් ආධාරක ගුරුවරයා විසින් ලබා දීම. ඊට පස්සේ ඔහු හෝ ඇය විසින් නිවසේදී ඒ ඉගෙනුම් ආධාරක පාවිච්චි කරලා සොයන් අධ්‍යයනයක නිරත වෙලා තමයි පන්ති කාමරයට එන්නේ. පන්ති කාමරයට ආවට පස්සේ ගුරුවරයාත් එක්ක සජීවීව මේ අත්දැකීම් බෙදා ගන්න තමන්ගේ යහළු ගෙහෙලියන් නැත්නම් පන්තියේ ඉන්න අනිකුත් සිසුන් සමග ඒ ඉගෙනුම් අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. ඉතින් මෙහිදී තක්සේරු ක්‍රියාවලියට අවශ්‍ය කරන දේවල් සිදු කරන්නත් ගුරුවරයෙක් විසින් කටයුතු කරනවා. පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා සෝෂල් මීඩියා නැත්නම් සමාජ මාධ්‍යවල තියෙන සටහන් නැත්නම් වීඩියෝ දර්ශන යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කරගන්න අවශ්‍ය සංගරා ලිපි ලේඛන සකස් කිරීම සඳහා Google Docs, Slide Sheets, Moodle වගේ උපාංග පාවිච්චි කරන්න පුළුවන්. අධ්‍යාපනික ක්‍රීඩා පාවිච්චි කරමින් බොහොම ආකර්ශනීය විදිහට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කරන්නත් අවස්ථාව තියෙනවා. CD-ROM මාධ්‍යෙන් තොරතුරු අධ්‍යයනය, එතකොට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කරන්න පුළුවන්. Wikipedia, Khan Academy, Google Scholar, Canva වගේ දේවල් අපිට ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. රූපවාහිනී ගුවන් විදුලි වැඩසටහන් ආශ්‍රයෙන් ඉගෙනවීමත් ඉතාමත් ඵලදායී වෙනවා දරුවන්ට යමක් අවබෝධ කිරීමේදී. විශේෂයෙන් sannivedana හා මාධ්‍ය අධ්‍යයනය වගේ විෂයන් උගන්වනකොට රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් වලින් අපිට පුළුවන් පාඩම සකසා ගන්න. ඒ වගේම වීඩියෝ සම්මන්ත්‍රණ ආශ්‍රයෙන් ඉගැන්වීම අන්තර් ක්‍රියාකාරීත්ව පුවරු නැත්නම් ඉන්ටරැක්ටිව් වයිට් බෝඩ් පාවිච්චි කරන්නත් පුළුවන්. සුහුරු පන්ති කාමරවල
වගේම මල්ටිමීඩියා ක්ලාස්රූම් වලත් මේ උපාංග අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. දැන් මම කතා කරන්න යන්නේ ඉගෙන ගැනීම සඳහා සිසුන්ට කොහොමද තොරතුරු තාක්ෂණය වැදගත් වෙන්නේ කියලා. ඕනෑම තැනක ඉඳලා ඕනෑම වෙලාවක අධ්‍යාපනය ලැබීමේ පහසුව මේ හරහා ලැබෙනවා. පරිගණකයක් සහ අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් නැත්නම් Tamanගේ ජංගම දුරකථනයෙන් හෝ නිවසේ සිට නැත්නම් වෙනත් පහසු ස්ථානයක සිට අවශ්‍ය වේලාවකදී අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. සිසුන්ට අවශ්‍ය තොරතුරු රැස් කර ගන්න නැනසල ඊතක්සලාව වගේ ලංකාවේ තියෙනවා වෙබ් අඩවි නිර්මාණය කරලා. ඒ වගේම YouTube ගැන කතා කළොත් ගුරුගෙදර channel NIE DP Education වගේම හරි ප්‍රසිද්ධයි. ඒ වගේම ඉගෙනුම් කළමනාකරන පද්ධතිත් තියෙනවා. Ediscope වගේම ඒ මගින් කැමති වේලාවක ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. මේ හරහා ලැබෙන ප්‍රධාන වාසිය තමයි තමාට රිසි වේගයෙන් ස්වයං අධ්‍යයනය දීමට හැකියාව ලැබීම. තොරතුරු තාක්ෂණය බහුලව වර්තමානයේදී අධ්‍යාපනය සඳහා යොදා ගන්න ක්‍රමවේදයක් තමයි දුරස්ථ අධ්‍යාපනය. අන්තර්ජාලය හා පරිගණක ජාලා පහසුකම් යොදාගෙන මාර්ගගත අධ්‍යාපනය හා මාර්ගගත විභාග සඳහා පෙනී සිටීමට හැකියාව තියෙනවා. Zoom, Google Classroom, Moodle වගේවා ඉගෙනුම් කළමනාකරන පද්ධති LMS එහෙම නැත්නම් Learning Management System මේ සඳහා භාවිතා වෙනවා. පරිගණක ආධාරයෙන් ඉගෙනීම. ඒ කියන්නේ Computer Aided Learning. පරිගණක ඇසුරින් සැකසූ අධ්‍යාපනික වැඩසටහන් ආරම්භ පුළුවන්. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව අපි හදාරන්නේ Ediscope හරහා. එතකොට සුසංහිත නැත්නම් DVD වගේම සංයුක්ත නැත්නම් CD මගින් ස්වයං අධ්‍යයනය කරන්න දුරස්ථ අධ්‍යාපනයක යෙදෙන්නත් සිසුන්ට හැකියාව තියෙනවා. මේ දුරස්ථ අධ්‍යාපනයේ තියෙන ප්‍රයෝජන තමයි වඩාත් පුළුල් හා ගවේෂණාත්මක ස්වයං ඉගෙනුමක් ලබන්න පුළුවන් වීම, එකම ඉගෙනුම් කට්ටලය හැම සිසුවෙක්ටම පොදුවේ භාවිතා කළ හැකි වීම, නොමිලේ හෝ අඩු වියදම් සහිත මාර්ගගත අධ්‍යාපනික සම්පත් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලැබීම, ගමනාගමනය සඳහා වැය වෙන මුදල් වගේම කාලය ඉතිරි වීම. තොරතුරු තාක්ෂණය කළමනාකරන කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්. සිසුන්ගේ හා කාර්යමණ්ඩලවල තොරතුරු පරිගණකගත දත්තපාදක මගින් පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. ඒ වගේම ගුරුවරයෙක්ට Tamanගේ කාලසටහන, ඒ වගේම ශිෂ්‍යයන්ට Tamanගේ කාලසටහන් කාලච්ඡේද වෙන් කරගන්න පුළුවන් පරිගණකගත වැඩසටහන් භාවිතා කරලා. ගුරුවරයෙක්ට තියෙන ලිපි ලේඛන වැඩියෙන් භාවිතා කිරීමට සිදුවීම කියන ගැටලුවට හොඳ විසඳුමක් තමයි තක්සේරු කරන සටහන් පරිගණක ගත කරලා යාවත්කාලින කරමින් පවත්වාගෙන යාම. මෙතනදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම් වශයෙන්, පන්ති වශයෙන් තක්සේරු කරන සටහන් සකසා ගන්න ඕන තරම් ක්‍රමවේද තියෙනවා තොරතුරු තාක්ෂණය ඇතුලේ. ඩිජිටල් අධ්‍යාපනය තුළින් සිසුන්ගේ කුසලතා වර්ධනය වෙනවා. විවේචනාත්මක චින්තනය වැඩි දියුණු වෙනවා. අන්තර්ක්‍රියාකාරී අන්තර්ගතයන් හරහා ගැටලු විසඳීම මගින්. ඒ වගේම තමයි මාර්ගගත වේදිකා, සහයෝගී ව්‍යාපෘති සහ කණ්ඩායම් වැඩ සඳහා පහසුකම් සපයන නිසා ඒ තුළින් සහයෝගීතාවයත් වැඩි වෙනවා. අපි දන්නවා Zoom වගේ යෙදවුම් හරහා කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන්න පුළුවන් කියලා. Tamanට අධ්‍යාපනය තනිවම ලබා ගැනීමට පහසුකම් ලැබීම හරහා ස්වයං විනය, එතකොට කාලේ කළමනාකරණය කිරීම, අභිප්‍රේරණය වගේ දේවලුත් මේ හරහා දියුණු වෙනවා. අධ්‍යාපන තාක්ෂණයේ නව ප්‍රවණතා තමයි මේ. කෘත්‍රිම බුද්ධිය, online and distance learning, virtual reality, gamification, adaptive learning technology කියන්නේ ක්‍රියාකාරී මූලික ඉගෙනුම, mobile technology and big data, mobile technology in education, ඒ වගේම cyber security, data protection. මෙන්න මේ දේවල් ගැන වැඩිදුර අධ්‍යයනයක යෙදෙන්න අපිට පුළුවන්. කෘත්‍රිම බුද්ධිය බොහෝ ශාස්ත්‍ර සඳහා යොදා ගන්නවා වගේම විශේෂයෙන් අධ්‍යාපනය සඳහාත් කෘත්‍රිම බුද්ධිය යොදා ගන්න පුළුවන්. පුද්ගලික ඉගෙනුමට ගුරුවරයාට සහාය පිණිස ස්වයංක්‍රීය ඇගයීම් සැකසීම සහ සිදු කිරීම පිණිස විශේෂ අවශ්‍යතා ඇති ළමුන්ට භාවිතා කරන්න භාෂා ඉගෙනුමට යොදා ගන්න පුළුවන් වගේම AI සමග ඔන්ලයින් ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වාසේ AI නැත්තම් කෘත්‍රිම බුද්ධිය තුළින් ලබා ගන්න හැකියාව තියෙනවා. ඔන්න අද දවසේ අපි කතා කළා අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම සහ යොදාගත හැකි ආකාර. මේ දේවල් දැනගන්න මාත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.